හෙලෝ ළමයි. ඉතින් කොහොමද? සැනුන් ලියානා මගේ YouTube channel එකට ඕගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම මම අද ආවේ මට හරි ගියපු අත්බෙහෙතක් ගැන ඕගොල්ලන්ට කියන්න. අද ලංකාවේ ගොඩාක් ගැහැණු ළමයි කාන්තාවන් කන විදලා තියෙනවා. ඒ වගේම නහය විදලා තියෙනවා. ඇත්තටම මමත් ඕගොල්ලන්ට පේනවා ඇති මේ කන විදලා තියෙනවා. ඒ වගේම නහය විදලා තියෙනවා. ඇත්තටම අපි ආසාවට ලස්සනට මේ දේවල් කරාට මේ පියසින් කරාට පස්සේ ඇත්තටම ගොඩක් දෙනෙකුට තුවාල ඒ වගේම ගැටිති වගේ එන්න බලනවා. ඇත්තටම මේ දේවල් වලට මමත් මුණ දුන්නා. ඇත්තටම මම මේ කන විද්දට පස්සේ මට ඒක කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. මම දැන් මේ කන විදලා අවුරුදු 5ක් විතර වෙනවා. ඇත්තටම එදා ඉඳන් අද වෙනකන් ඒක කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් මගේ මේ නහය විද්දට පස්සේ ඇත්තටම මම ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. මම දැන් මේ නහය විදලා අවුරුදු 1කමාරක් විතර වෙනවා. ඕගොල්ලෝ විශ්වාස කරයිද දන්නේ නැහැ. මේ නහය විදලා සති 2ක් විතර මට ඇත්තටම කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට පස්සේ එදා ඉඳන් අද වෙනකන් කියන්නේ මම මේ අත්බෙහෙත කරනකන් මම ඇත්තටම මේ නහය නිසා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. සති 2ක් විතර යනකොට මගේ මේ නහය රතු වෙලා නිකන් පැසවන්න වගේ ගත්තා. ඊට පස්සේ ඒක ටික ලොකු වෙලා නිකන් ගැටිත්තක් වගේ එන්න ගත්තා. ඇත්තටම ඉතින් එතකොට මට ඒක ඇත්තටම හරිම කැතයි. ඒ වගේම හරිම වේදනාවයි. මම මොකද කරේ? ෆාමසියට ගිහිල්ලා ඒ අපි අඳුරන ෆාමසියක් තියෙනවා. එතනට ගිහිල්ලා මේ විස්තරය කිව්වට පස්සේ ඇත්තටම මේගොල්ලෝ මට ගාන්න කියලා ක්‍රීම් එකක් දුන්නා. ඉතින් ඒ ක්‍රීම් එක ගානකොට ඒ තියෙන තුවාලේ වේලිලා ඒ ගැටිත්ත වගේ එක නැති වෙලා තුවාලේ හොඳ වුණා. ඒක හොඳ වුණාට පස්සේ මම ඒ ක්‍රීම් එක ගාන එක නැවැත්තුවම මෙන්න දවස් දෙකක් යනකොට ආයෙත් අර විදියටම මේ නහය විදපු තැන තුවාලේ වෙලා අර වගේ ගැටිත්තක් එන්න ගත්තා. එදා ඉඳන් අද වෙනකම්ම දැන් අවුරුදු 1කමාරක් විතර වෙනවා. ඕගොල්ලෝ දන්නවද හැමදාම රැයට මම මේ ක්‍රීම් එක ගන්නවා. ඒක හදිස්සියවත් දවස් දෙකක් නොගෑවොත් අර විදියටම තුවාල වෙන්න ගත්තා. ඇත්තටම ඉතින් මොන ප්‍රශ්න වලට මුහුණ දුන්නත් මම මේ දාපු කරාබුව නම් ගලවන්න කැමතුනේ නැහැ. මොකද ඒ තරම්ම මම ඒකට ආසයි. ඉතින් ඒත් ඉතින් දකින්න හැමෝම කිව්වා ඉතින් උච්චර වේදනාවෙන් ඔක දාන් ඉන්න ඕනෙත් නෑ. ඔක ගලවන්න කියලා. හැබැයි ඉතින් ඇත්තටම මම ඒකට කැමතුනේ නැහැ. මම ගොඩාක් ආසයි මගේ මේ දාලා තියෙන කරාබුවට. ඉතින් මම ඉතින් ඔහොම කල්පනා කර ඉන්නකොට මම බැලුවා මේකට මෙහෙම හරියන්නේ නැහැ. හැමදාම මේ විදිහට ක්‍රීම් ගන්නත් බෑ. මොකද්ද මේකට කරන්න ඕනේ කියලා කල්පනා කර ඉන්නකොට මට හිතුණා ඇත්තටම YouTube එකෙන් මේකට මොකක් හරි විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. එහෙම ඉතලා මම YouTube එකේ සර්ච් කරා. ඇත්තටම මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඒගොල්ලෝ ඒවා හොඳ කරගත්තු ක්‍රම YouTube එකේ ගොඩාක් තිබුණා. ඇත්තටම ඒක දැක්කට පස්සේ මට මාර සතුටක් ඇති වුණා. ඒ ක්‍රම අතරින් ඇත්තටම ඉතාමත් පහසුවෙන් හා වියදමක් යන්නේ නැතුව කරන්න පුළුවන් ක්‍රමයකුත් මට හමු වුණා. ඇත්තටම මම ඉතින් ඒක හිතුවා ඇත්තටම මේකට හොඳ වෙයිද දන්නෙත් නැහැ කියලා. ඒත් කමක් නැහැ කියලා මම ඉතින් ඒ දේ කරා. ඇත්තටම මේක මහ ලොකු දෙයක්ුත් නෙවෙයි. ඇත්තටම කිසිම සත පහක්වත් වියදම් වෙන දෙයක්ුත් නෙවෙයි. ඉතින් ඇත්තටම මේකේ තිබුණේ අපි පාවිච්චි කරන ලුණු කුඩු තියෙනවනේ. ඒ ලුණු කුඩු වලට වතුර බිඳුවක් දෙකක් දාලා ඒක අපේ මේ නහයේ තුවාල වෙච්ච තැනට එහෙම නැත්නම් අපි මේ නහය විදපු තැනට තියන්න තිබුණේ. ඒ විදියට දවසට දෙපාරක් කරන්න කියලා තිබුණා. ඉතින් මම හිතන කමෙන්ට්ස් කියවුවට පස්සේ ගොඩාක් කරලා ඒ ක්‍රමයට හොඳ වෙච්ච අය කමෙන්ට්ස් දාලා තිබුණා. ඉතින් ඇත්තටම මමත් ඒ ක්‍රමයේ අත්හදා බැලුවා. ඕගොල්ලෝ විශ්වාස කරයිද දන්නේ දවස් 5ක් වගේ යනකොට මගේ මේ තිබ්බ තුවාලේ හොඳටම වේලිලා ඒ ගැටිති වගේ ඒව නැති වෙලා සාමාන්‍ය විදියට මේ නහය කියන්නේ තුවාලේ හොඳ වෙලා සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මම හිතන ඕගොල්ලන්ට පේනවා කියලා. මගේ මේ දැන් මේ නහය මම මේ කරාබුව දාලා තින්නේ. ඒ කරාබුව දාපු තැන ඇත්තටම දැන් කිසිම තුවාලයක් නැහැ. දැන් ඇත්තටම දවස ගානේ මම ක්‍රීම් එහෙම ආලේප කරන්නේත් නැහැ. මම දවසට දෙපාරක් ලුණු වලට වතුර චුට්ටක් දාලා එතන තියලා තියෙනවා. ඇත්තටම මම මේ ක්‍රමයේ දවස් 5ක් විතර තමයි කරේ. ඇත්තටම අද වෙනකොට හොඳ ප්‍රතිඵල හම්බෙලා තියෙනවා. ඉතින් මට හිතුණා මේක ඕගොල්ලන්ටත් කියන්න ඕනේ කියලා. මොකද මම දන්න තරමට 100 දෙනෙක් මේ විදිහට පියසින් කරාට පස්සේ
90කට වගේම මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඉතින් ඒක ඇත්තටම කොයිතරම් වේදනාකාරීද සහ මානසික වදයක්ද කියන එක මම දන්නවා. ඉතින් ඒ නිසා මට නම් ඇත්තට මේ ක්‍රමේ හරි ගියා. මන් දන්නේ නැහැ ඉතින් මේක කරන හැමෝටම මේ විදිහටම හරියනවද කියලා. ඒත් ඉතින් ඇත්තට මේක ඉතාමත් ලේසියෙන් සහ පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නිසා ඔයගොල්ලොත් කරලා බලන්න. මම හිතනවා ඇත්තට මේ ක්‍රමේ ගොඩාක් හොඳයි කියලා. ඉතින් දැන් ඇත්තටම මට පුදුම සතුටක් තියෙන්නේ. මං ආසදේ මට දැන් ඒ විදිහටම තියාගෙන ඉන්න පුළුවන්. නැත්තම් ඇත්තටම මම බය වෙලා හිටියේ මගේ මේ කරාබුව මට ගලවන්න සිද්ධ වෙයි කියලා. ඇත්තටම දැන් මේ වගේ ප්‍රශ්නයකට මම ඒ ප්‍රශ්නේ මම විසඳගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලොත් මේ ක්‍රමේ අත්හදා බලන්න. ඉතින් ඇත්තට මේ ක්‍රමයේ අත්හදා බලලා ඒක හරි නොගියොත් වෛද්‍යවරයෙකුට හරි පෙන්නලා ඒකට විසඳුමක් ගන්න. ඒත් මං කියන්නේ මුලින් මේ ක්‍රමයේ පොඩ්ඩක් අත්හදා බලන්න. මට වගේම සමහරක් විට ඕගොල්ලන්ටත් හරියන්න පුළුවන්. ඉතින් එහෙනම් ළඟදිම ආයෙත් හම්බ වෙමු.